පන්ති නායකයා කොස්සකට කියලා සල්ලි එකතු කරන් ගියාම. ඔව් බං. ඒක තමයි. මං කිව්වේ සඳුනි හරියන්නේ නැහැ. මෙන්න ගෙනාව එකතු කරපු සල්ලි වලින් කොස්සක් ඈ. අම්මෝ ඇති යන්තම් ගෙනල්ලා කොස්ස. ආයිතින් මට කොසු ඉල්ලෙල්ල වද දෙන්න නම් ලෑස්ති වෙන්න එපා. අම්මෝ අසෙන් ඈ මන්නම් හිතුවේ මෝ සල්ලි ටික මාටියා ගෙවුවා තමා කියලා. සිරාවට ওই මාත් දැන් හිටියේ. කො දියම් බල. ඇයි මේක මේ කෙන්දි ටික මේ රවුම් වෙලා මේ නිකන් පරණ වෙලා ගිහිල්ලානේ තියෙන්නේ. කෙන්දි? ඇයි? නෑ ඔය අලුතෙන් එන්නේ එහෙමයි. මේ අර කියන්නේ කෙලින් නෙමෙයි පොඩ්ඩක් එහෙක් මෙහෙක් වෙච්ච ඒවා තියෙනවා අර නිකන් අර මේසේ නිකන් අර උඩ මේසේ අර යටනේ උඩ හරියම බැඳිලා තියෙන මකුල් දෙක කඩන්න තමයි අර කෙන්දි මෙහෙම වෙලා තියෙන්නේ. ඒකද? කොහොදියෙන් බල මට? ගනින්කෝ. බං අසේ ඇයි බං මේකේ 11B කියලා ගහලා තියෙන්නේ 11B කොහොම නෑ ඒ එහා පන්තියේ 11B නෙමෙයි ඔය මේ කොස්සේ මේ වර්ගේ ඒ 11B තමයි ඒකේ නම වර්ගේ වර්ගේද තෝ මේ එහා පන්තියේ කොස් උස්සන් ආවනේ අපේ සල්ලි ටික එකතු කරන් ගිහලා පිස්සුද එහා පන්තියේ කොස්සන් නෙමෙයි යෝක විකාර කතා ගන්න පිස්සු එහෙමද ඈකෝ බලන් ගියාම තෝ මහින්ද මහත්තයාට අන්තයිනේ ඉදාට ඔය මහින්ද මහත්තයා කැලේ මූත් එක්ක බලන්න